දැන් මේ ළඟදිත් මේකට එන්න එපා කියලා සර්ජන තිබුණා. ඉතින් මම නැත් නෑ බය නෑ කාටවත් මම වයස 88ක් නේ. අද මැරුවත් කවන්නේ නෑ හෙට මැරුවත් කවන්නේ නෑ. අපේ කල වයස ගිහින් දැන්. AP කන්නවරත්න ඉස්ලාමික පොලිස් පරීක්ෂක රාජ්‍ය ආරක්ෂක ඇමති රංජන විජේරත්න මහත්මයාගේ අවස්ථාව අනුව එතුමාගේ උපදේශ අනුව මම වටලන්දේ ආයුධ ගබඩාව බාර වුණා. වටලන්ද කියන්නේ මේක මේ වනාන්තරයක් නෙමෙයි කොළඹ ඉඳලා කිරිබත්ගොඩට යනකොට කිරිබත්ගොඩේ ඉඳලා මාගොල්ල පාරේ 74ක් විතර යනකොට දකුණට හැරෙන්න තියෙනවා මේ විශාල අක්කර 20කිට පොල්ලත්තක්. ඒකේ වැඩ කරන සේවකයන්ට ගබඩා පාසුකම් සේරම තිබුණා. විශාල අක්කර 20ම විශාල මේ ගොඩනැගිලි හදලා තිබුණා. ඒ ගොඩනැගිලි තුල තමයි වදකාගාරේ පටන් ගත්තේ. බඩලන්තේ ගෙනිච්ච ගම ඉස්සලාම උඩ එල්ලෙනවා කකුල් දෙකෙන්. තෙල්කන් එල්ලනවා වගේ මේ හදලා තියෙනවා කුකු දාලා. ඒක එල්ලනවා. ඊට පස්සේ කන් දෙකට ගහනවා ලොකු යකඩ වෙනවා ගැතින දෙන කන් දෙකට ගහනවා. ඊට පස්සේ ඉදිකටු වයින්නවා ඈට මේ හැමදැනම. ඇඳලා ඊට පස්සේ මේ වීදුරු කැබලි කණ්ඩ දෙනවා. වීදුරු කැලි කණ්ඩ දෙනවා. ඒ කොහොම හරි කණ්ඩ දෙනුනාම ගහනකොට කොහොම හරි කනවා. පල්ල ටිකක් වෙලා යනකොට තීරම් පල්ලියට කපාගෙන යනවා. ඊට පස්සේ කොණ්ඩ පුච්චෙනවා. යකඩ මේකක් තිබුණාද මේ බෝලයක් පායේ ඒක රත් කරලා දානවා කොණ්ඩ තීරම් පුච්චෙනවා. ඒ විදිහේ ටිකක් යනකොට ඉතින් මිනිහා ඒකට බාගෙට මැරිලා. ඊට පස්සේ බාගෙ බසලා ඇවිල්ලා පොලිතින් උර තිබුණා. පොලිතින් උර වලට මිනිහා බස්සනවා. බසලා අගල් තියෙනවා අගල් එකේ කපලා. දාලා අගල් වල ගිහින් දාලා ඊට උඩින් ටයර් දාලා පුච්චෙනවා. සමහර මේ අය තියෙනවා මට්ටකුලියේ මේ කුණු මෝල තියෙන්නේ. කුණු මෝලට දාලා ගෙනියන් පුච්චන මේ ඉඳ නැති වෙච්චම. ඒ පොලිතින් වලට දාලා උර වලට දාලා මේ විහාට ගෙනින් මට්ටකුලියේ අර තැටියක් තියෙනවා. ඔය රොටි පුච්චන තැටි වාගේ. ඒ තැටිය දාලා දාපු ගමන් පිච්චිලා යනවා. මේ විජේදාලී නිලයක මෙයා දක්ෂ නීතිඥයෙක්. දක්ෂ නීතිඥයෙක් මොකක් හරි කතා කරන්නේ ඔය අතුරුදාන් වෙච්ච අය ගැන. බලෙන් අර ඒ ගය තමයි වැඩි මෙයා මොකක් කරන්නේ. විජේදාස ලේනාච්චි මෙයා නඩුවක් ඉවරේලා එළියට එනකොට මේ පොලිසිය සිවිල් ලෑන්ඩ් එකේ හතර දෙනෙක් ඇවිදින් නඩුවකට කතා කරගන්න යන් කියලා එළියට අරගෙන ගියා. එළියට අරන් ගිහින් වාහනේ සුදු පාට වයින් එක දාගෙන ගෙලිම ගියා. ගෙනිච්චා මේ සංගල්ලේ පොලිසියට ගෙනිච්චා. පොලිසියගෙන් කරවිට කියලා වුණා එස්පී කෙනෙක්. එයා පුළුවන් තරම් ප්‍රශ්න කෙරුවා මෙයාගෙන්. වචනයක්වත් ගන්න බැරි වුණා. පුළුවන් තරම් ගහලා ආයෙත් වචනයක්වත් මෙයා කීට જાති මිනිස්සෙක් නෙමෙයි. ඒකවල තියෙනවා නේද මෙයා වචනයක්වත් ගන්න පුළුවන් මිනිහෙක් නෙමෙයි කියලාම ගැහුවා. ගහලා හොඳටම වකලා මෙහාට ගෙනාවා. බඩලන්තට ගෙනකොට බාගෙට මැරිලා. ගෙනාවට පස්සේ ඒ විලම ආවා මේ පණිඩියක් මේ ඩග්ලස් පීරිස් මේ ජනාධිපතිතුමාට මේ රණසිංහ ප්‍රේමදාස තමයි ජනාධිපති. එයයි මේ පණිඩි වික්‍රමසිංහයි එක වාහනයෙන් ආවා දෙන්නම. ඇවිදින් ගිහලා එයාගෙන් පුළුවන් තරම් ඈව කියන්න බෑ ඒකට ඇත්ත වශයෙන්ම. ඊට පස්සේ මෙයා ඩග්ලස් පීරිස් එක මොකට පුළුවන් තරම් වද දීලා මරන්න කියලා. ඊට පස්සේ තමයි ඇස් දෙක ගැලෙව්වේ. ඇස් දෙක ගලවලා මිරිස් කුඩු දැම්මා. මම මෙහා පැත්තේ මුගට බලාගෙන මට ඉතින් වැයයිනේ ඉතින් දෙනවා. මට පේනවා මම ආයුධ ගබඩාවට පේනවා මේක. ඇස් දෙක ගලවලා ඊට පස්සේ ඉතින් අර වද 31 දීලා පුච්චලා ආල මගෙන් යකඩ සත්පුරුක් මේක දැරලා මකලා හැන්දෑව වෙනකොට මේ මැරිලා තියෙනවා. මම ඒකට මැරෙනකොට දුන්නේ නැහැ. ඒ දෙක මේ හැන්දෑව කාට ආයෙත් සම්පූර්ණ ඉතින් මොකක් කරන්න මැරිලා. එදාම හැම මේක දාලා මේ මහරෝහල තියෙන මහරෝහලේ ස්ටොප්පුවට මේ මිදුලට හරි පානුකට ගිහින් දාලා තියෙනවා. උදේ කට්ටියට හම්බුණා. හම්බෙලා මිනිහ ඊට පස්සේ මොචරියට මුචාරයට ගිහින් දැම්මා. දාලා මිනිහ කැපුවාට පස්සේ තිබුණා අභ්‍යන්තර තුවාල 46කින් ලේ ඇතුළට වාහන වෙලා තමයි මැරිලා තියෙන්නේ. දෙවොත් මේ අයියට එහෙම එන්න කියලා පොලිසියෙන් ගිහින් බාර දීලා මිනිහාට ගෙනින් වැඩේ. ඇද්දක එහෙම නැතුව මේ කුළුන් දාලා මාකලා තිබුණා. ඇද්දක නෑනේ ගැලීගෙන. අමතක වෙන එක සිද්ධියක් තියෙනවා මේ අර කලුතර දිස්ත්‍රික්කයේ මේ උසස් පෙළ කරන ළමයින්ට ඒගොල්ලෝ තිබුණා මේ ඉරිදා දවසක පන්ති වාගයක්.
දකුණු පළාතේ බාරව මම උන්නා අම්බාල් කැප්ටන් කෙනෙක් විජේසූරිය කියලා. විජේසූරිය. එයා ගෙදර තියෙන්නේ මේ වේයන්ගොඩ SL ඉස්කෝලේට අල්ලපු අත්තේ යාගේ අම්මා මුන්නේ. ජනතා විද්‍යා පෙරමුණේ රැවිදින් අම්මගෙන් ID කාඩ් එකයි හල්ලි වයිෆුයි අරගෙන ගියා. ඒක නැත් කිව්වා පුතාට හමුදාවෙන් වහාම අස්සෙන්ද කියන්න කියලා බල කරලා ගියා. පුතා ආපුවාම කිව්වා අම්මා මේ ඔන්න මෙහෙම පුතා මේ ජනතා විද්‍යා පෙරමුණෙන් ඇවිදින් තඩියෙන් කරලා ID කාඩ් එකක් තරන් තේරුම ගියා කිව්වා. ඊට පස්සේ මෙයාට සෑහෙන වේගයක් ඇවිදින් ඒ වෙලෙම ගියා. ගිහින් වෙලා මේ චක්කේකුත් අරගෙන ගිහින් ඔය කලුතර දිහා මේ පන්තියක් ඉරිදා දවසක ඒ උසස් පෙළකට ඔය කරන ගෑන් ළමයි පිරිමි ආම්දුරු දෙම සේරම 20 දෙනෙක් අරගෙන ආවා. ජිප් එකේ දාගෙන කටුතරයක් ගන්න කියලා අරගෙන ඉදින් වෙලා බට්ලන්දට ගෙනාවා. ගෙනත් වෙලා ඒගොල්ලන්ට අර ගෑන් ළමයි සේරම දූෂණය කරලා මේ පිරිමින්ට පොල්ලන්ට ගහලා ඔලු ඒගොල්ලන්ට මේ අර ලොකු යකඩයක් තියෙනවා අර කුළු ගෙඩි වයික. ගහගෙන යනවා බුදි කරවල වැඩි ගෙන ආපුවාම එක්කෙනා ගෙන ආපුවාම තමයි උඩ ඉල්ලන්නේ නැත්නම් වාගෙන ආපුවාම බුදි කරවනවා. නිකන් පැදුරු වාගේ දාලා තියෙන්නේ. ඒක හිතලා ඔළුවට ගහගෙන යනවා. ගහගෙන ගිහින් ඊට පස්සේ පොලිතින් උරවල දාලා ගෙනාවා ඉස්සෙල්ලා ඉස්කෝලේ තියෙන්නේ. හමුදාපති යාගේ ගේ ළඟ ඉස්කෝලේ ළඟට ගෙනත් දාලා ටයර් දාලා එතන තමයි පිච්චුවේ. බට්ලන්දට එනත් මේ අනිත් මරලා ඉවලා අතෙන්ට ගිහින් පිච්චුවා. එනකොට ඒ ගෑන් ළමයි සීරම හූ කෑ ගහ අඬ ඉන් තියෙන්නේ. මාව අම්මගේ මූණ බලලා මට මැරෙන්න ලෑස්ති වෙලා දුවෝ කියලා ඒ තරම් ඒගොල්ලෝ වේගෙන් කතා කරලා තිබුණේ. වටලන්දිටින් තුංගා පිටිපළාත කියන්නේ සහබරාදුවේ මෙහා. එතකොට අම්බලන්ගොඩ බලපිටියේ ඒ පළාතේ තේරම ගෙනාවේ මේ වටලන්දට. වේයන්ගොඩ මීරිගම තිහාරිය අත්තනකල වාසනෙත් උගත් දිනේ ගහට තමයි පිච්චුවේ. මෙවැනි වදකාගාර 46ක් තිබුණා. මේ වදකාගාර 46 රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉතර යෝජනා කළා තිබුණා පොකුරු ගම්මාන රැකිරක්ෂාවල දෙන්න කියලා බොරුවක් කියලා පොකුරු ගම්මාන තමයි තේරම වදකාගාර උනේ. ඒ 46ම වදකාගාර. සූර්යකන්ද බවුල් කැලේ මිනාංගොඩ SL ඉස්කෝලේ බලංගොඩ උඩ වෙලා තිබුණා. බලංගොඩ උඩ වෙලා කිය ගම්මානේ. එතන සෝනක තමයි තිබුණේ. ඒක ඕපනායකට පොඩ්ඩක් එයා. එතන ඕපනායක තව තියෙන මල්මී කන්ද කියලා. මල්මී කන්දෙත් තිබුණා. ඒක අපි කියන්නේ. ඒක ලෝකාන්තයෙන් බහින්නේට දෙහිගස් තලාව කියලා විශාල මේ තේවත්තක් ඒක. තේවත්ත කෙරවලේ තියෙන මල්මී කන්ද කියලා. ඒ සාමාන්‍යයෙන් කියන්නේ මල්මී කන්ද කියලා. ආ මල්මී කන්ද තමයි ඒක වදකාගාරයක් තිබුණේ. දවස ගානේ යන රනිල් වික්‍රමසිංහ එතකොට ගෝනවල සුනිල් කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා එයාගේ පරිධිකාරය තිබෙනියට ඔය සමාදාන විච්චකාරයෙකුත් පත්වීමකුත් දීලා එයා එතකොට යවුනහම මේ රැකිරක්ෂා මාධ්‍යය මෙයාගේ බුද්ධිගල ලේකම් විදිහට තමයි මෙයාට සැලකුවේ. එයා අර උත්තර මහත්තයාගේ දුවෙක් බලෙන් ගිහින් දූෂණය කළා. එයා මරලා ඒකේ නඩුවෙනුත් මෙයා නිදාස් කරලා රනිල් වික්‍රමසිංහ මහත්තයා එළියට ගත්තා. ඔව් ඇත්තද කියන්නේ ගෝනිවිල්ලෝ කියලා දාගෙන එනවා. ඒක උගක් හරි කිරුවේ ජනතා විශ්ව පෙරමුණ. ඒ ඇදින් ID කාඩ් එකව කරනවා. තියෙන සල්ලි මංකොල්ල කරනවා. ඒක ජනතා විශ්ව පෙරමුණේ ඒගොල්ලෝ ඉස්සෙල්ලාම ID කාඩ් එකව කරලා යනවා ගෙට ඇතුල් වෙනවා. මේ අපි ID කාඩ් විතරයි ගෙනියන්නේ අපිට මේ අපේ පක්ෂේ ආධාරයක් කියලා බොරුවට කියන දෙවෙනි දවසේ යන්නේ. පළවෙනි දවසේ ගිහින් බලාගෙන සල්ලි තියෙන තැන් අරමු. දෙවෙනි දවසේ ගිහින් අර තේරෙම එකව කරා යනවා. ඔය හැඳුනුම්පත් ජනතා විද්‍යා පෙරමුණේ හැඳුනුම්පත් එක්කව කරපුවා ගෝනි තුනක් තිබුණා අපි. ගියා අර සමීක්ෂණයට ගියා. සමීක්ෂණ කියන්නේ වාර්තාව හදන්න ගියා. මේ මොකද පරීක්ෂණයට අනිත් වදාගාරවල තේරෙම විස්තර අපි අරන් තිබුණා. නමුත් එකට තමයි නඩු දැම්මේ මේ බටලන්ද විතරයි. අනිත් ඒකටවත් නඩුවක් දැම්මේ නෑ මොකක් වන්නේ. තව වැඩක් කළා ජනතා විද්‍යා පෙරමුණේ අර ඉස්සර මේ ඡන්ද දාන්න යන පස් දෙනා මැරුවානේ. මරලා ඉවරලා මේ එතන ඡන්ද පොලියම දැම්මා. එහෙම 225 දෙනෙක් මරලා තිබුණා. මම වැහිදේක සාක්ෂි මම සාක්ෂිලා ඉස්සරට දාලා තිබුණා. නමුත් මට සාක්ෂියන්ට යන්න එපා කියලා චතුරිකා බණ්ඩාරනායක එතකොට ජනාධිපතිනේ. අපේ හතනකල්ල මම ඒ ජංකනිදාස් පක්ෂයට මධ්‍ය සංවිධානයේ ලේකම් මට බලම ගමගල යන්න එපා කියලා. තාක් දෙන්න යන්න එපා. ඔය නිකයින්ද කියලා කිව්වා. නමුත් ඒත් මම ගියා. ඒ යන්නකොටම යන අතරතුරේ මේ පළවෙනි වගඋත්තරකරු ඩග්ලස් පීරිස්
ව්‍යාජ නමක් හදාගෙන රටින් පැන්නා. සාක්ෂි දෙන්න ඉස්සෙල්ලා. අනිත් සාක්ෂිකාර තව දෙවෙනි විත්තිකාරයා වුණ පිනිසාග කියලා වුණා. එයා ඔළුවට වෙඩි දැන් අද සාක්ෂි අහගෙන යනකොටම ගෙදරින් ඉඳලා ඔළුවට වෙඩි තියාගෙන මැරුණා. සාක්ෂිට ආවේ නැහැ. අද දැන් ඉන්න මේ තරුණ පරම්පරාව මේ වගේ අත්දැකීම් ඉඳලා නැහැ. මේ එයා 88 89 වදකාගාරේ මේ පටන් ගන්නකොට සිද්ධි දැන් ඉන්න කට්ටිය දන්නේ නැහැ. දිව්‍ය ලෝකයක් මවල පෙන්නන්නේ ජනතා විමුක්ති පෙරමුණයි මේ UNP එකයි. දැන් අලුත් පරම්පරාව දන්නේ නැහැ මේ විඳ දුක් ඒ මිනිස්සු. මේසොන්ට රැයට නිදා ගන්න දුන්නා. ඒ හැඳුනුපත් ගෙනියනවා, වෙඩි තියනවා, බෙල්ල කපනවා. මේ මන් තරුණ පරපුරෙන් ඉල්ලා හිටනවා. ඡන්දේ දාන්න ඉස්සෙල්ලා තමුන්නාසලාට මේ ඉස්සෙල්ලා පරණේවල් ගැන ටිකක් විපරම් කරලා බලලා මේ සැරේ අලුත් ඡන්ද දෙන්න කියලා මේ අලුතෙන් තමුන්නාසකේ මුළුදුල් ඡන්ද තියෙනවනේ බුද්ධිමත්ව කල්පනා කරලා බලලා මේවා ඡන්ද දෙන්න කියලා මම ඉල්ලා හිටියා.